මගේ පින්පොතට දුරු කොට අඳුර දිලිසෙයි මුළු ගුවන අද නිම කොට සසර මාවත හෙළි කරන ලද මගේ බුදු සමිඳු වෙත දැන් තබමු අද ඖෂධ පුදා මගේ බුදු හිමි පුදමු අද ඖෂධ පූජාව අද දින සමරන්න මගේ බුදු සමිඳු වෙත පින්වත අපි පේවෙන්න දෙවිවරු පිරිවරා සැනසුම විඳගන්න සාදු සාදු කවුරුත් පවසන්න සාදු සාදු කවුරුත් පවසන්න සඳ කැංගටි තුරුලිය විකසිත හමනා සුලග අස්සිත් බන නිමිනෙන්නේ මගේ බුදු හිමි සඳු නිබාද සිහිවෙන්නේ පිළිවෙත් පුරා මගේ බුදු හිමි නම සාදු කියා
දායකත්වය කරනු ලබන්නේ දෙනියාය මහවීදියේ පදිංචි කරුණාගමගේ මහත්මිය සහ පවුලේ පිරිස පුණ්‍යානුමෝදනා වෙන්නේ දෙනියාය මහවීදියේ පදිංචිව සිට නැසී ගිය තුමියගේ ස්වාමියාණන් වන චැන්සන් ගමගේ මහතා එම පවුලේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටද කරුණා මහත්මියගේ මව පියා විශේෂයෙන්ම මව පියා සහෝදරයන් දෙදෙනා ඇතුළු මියගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම ආශිර්වාද පැතීම රුක්මල් ගමගේ මහතා රසිකා ලක්මී මහත්මිය ඊසර දේශාන් හා තේජාන් ආදිත්‍ය පුතාලාට ලක්මල් ගමගේ මහතා ශාලිකා මధుවන්ති මහත්මිය එසඳු දම්බින් නවිදු දම්සස් පුතාලාට ඒ වගේම නාමල් ගමගේ පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් මේ විහාරස්ථානයේ කරන සියලුම පුණ්‍ය කටයුතු වලදී මුදලින් අනුග්‍රහය දක්වන කොරියාවේ සේවයේ නියුතු ලාම්බ ගමගේ මහතාට එම ඖෂධ පූජාවේ පින්වයිමෙන් නිරොග් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගනිමිනුයි උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරන් සෙවණේ සිට ඔලෝතුරා මාමෑණියන් වහන්සේ වෙනුවෙන් මේ උතුම් වූ මහා දින ඖෂධ පූජාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. මොරවක් කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත් වී වදාළ අතිගෞරවනීය සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන ගෞරව ශාස්ත්‍රවේදී පඤ්ඤානන්දාභිදාන නායක ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාවේ අපි සම්බන්ධ වුණ කොටස් මූලික කරගෙන මගේ පින් පොතට මේ දර්ශන එකතු කරගන්න මම හිතුවා. ඖෂධ පූජාවේදී ස්වාමීන් වහන්සේ දෙමව්පියන්ට සැලකීම ගැන විස්තර කළත් මම හිතුවා මව්පියන්ගේ ගුණ මේ වීඩියෝ එකේ ප්‍රමුඛ කරගන්න සහ බුදුන් වහන්සේ ඒ ගැන දේශනා කළ ආකාරය ඊටම කෙටියෙන් ඔයත් එක්ක බෙදා ගන්න. මේ ලෝකේ අපිට වටිනාම සම්පත මොකද්ද කියලා ඇහුවොතින් ඔයාට නොයෙක් දේ කියන්න හිතේ. එහෙම වුණත් හැම කෙනෙකුටම මේ ලෝකේ වටිනාම දේ තමයි Tamanගේ ජීවිතය. ඒ වගේම හැම දෙයකටම වඩා අපි තවත් තණ්හා කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඉන්ද්‍රියන්ට. අපි හිතමු කෙනෙක්ගේ කකුලක ආබාධයක් ආවා කියලා. එතකොට අපි අපේ ළඟ තියෙන මුදල් වියදම් කරලා කකුල කොහොම හරි සනීප කරගන්න උත්සාහ කරනවා. ඒත් කකුල සනීප වුණේ නැත්නම් අපි ළඟ තියෙන රත්තරන් බඩු හරි විකුණලා අපේ කකුල සනීප කරගන්න අපි ලොකු උත්සාහයක් දරනවා. එහෙමත් සනීප වුණේ නැත්නම් අපි ළඟ තියෙන ඉඩමක් හරි විකුණලා පිට රටකට ගිහිල්ලා හරි අපි කකුල සනීප කරගන්න උත්සාහ කරනවා. ජීවිතය බේරගන්න නම් කකුල කපන්න වෙනවා කියලා වෛද්‍යවරයා අපට කිව්වොතින් අපි ඒකත් දෙසරයක් හිතන්න නැතුව කරනවා. එහෙමනම් අපි වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ ජීවිතයට. මෙතන වටින්නේ අපිට මේ වටිනා ජීවිතය දුන්නේ කවුද කියන එකයි. අපට ජීවිතය දුන්නේ අපේ අම්මයි තාත්තයි. එහෙනම් මේ වටිනා දේ දුන්න ඒ දෙන්නට මම මොනතරම් සලකන්න වේද මොනතරම් කැපකිරීම කරන්න වේද කියන එක මොහොතකට අපි හිතලා බලමු. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ සවැත් නුවර සිටු පවුලක් ජීවත් වුණා. ඒ පවුලේ හිටියේ එකම එක දරුවයි. මේ දරුවා හැදිලා වැඩිලා තරුණ වයසට ආවම දවසක් මෙයා දැක්කා සුදු ඇඳගෙන තෙල් මල් හඳුන් කූරු අරගෙන වැල නොකැඩී විශාල පිරිසක් ගමන් කරනවා. මෙයා බැලුවා මේ පිරිස කොහෙද යන්නේ කියලා. මෙයාට දැනගන්න ලැබුණා මේ යන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න කියලා. මෙයාටත් හිතුණ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මෙයාට හිතුණා පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේට ඒ බව කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දෙමව්පියන්ගෙන් අවසරයක් නැතිව මේ ශාසනය කිසිවෙක් පැවිදි කර නොගන්නා බවයි. මේ කාරණාව දෙමව්පියන්ට කියා සිටියත් දෙමව්පියන් එයට කැමති වුණේ නැහැ. මේ තරුණයා උපවාස කරමින් දෙමව්පියන්ට කියා සිටිය මහාන වීමට අවශ්‍ය බව. අවසානයේ එකම දරුවා වුණත් දෙමව්පියන් එයට කැමති වුණා. මහාන වුණොත් අර ඉන්නේ අපේ හාමුදුරුවෝ කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නවා. පසුව මේ තරුණයා මහාන වුණා. අවුරුදු කීපයක් මහානදම් පුරලා මේ ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා භාග්‍යවතුන් වහන්සේ මම ටිකක් ඈත පළාතකට ගිහින් භාවනා කරන්න අවසරද කියලා. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන ඈත පළාතකට ගිහින් ගුණ පුරන්න කටයුතු කළා. මෙහෙම කාලයක් ගතවන විට සවැත් නුවරින් භික්ෂුන් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේගේ කුටියට වැඩියා. මේ ස්වාමින් වහන්සේ අනිත් ස්වාමින් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි කොහේ ඉඳලාද වඩින්නේ කියලා. අනිත් ස්වාමින් වහන්සේ කියා සිටියා සවැත් නුවර සිට වඩින බව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ගැන අනිත් සංඝයා වහන්සේ ගැන විස්තර අහලා දැනගත්තා. මේ විදිහට තොරතුරු කතා කරමින් ඉඳලා ස්වාමීන් වහන්සේ මතකද සවැත් නුවර මේ වගේ පවුලක් හිටියා. කොහොමද මේ පවුලේ තොරතුරු කියලා විමසුවා.
ඒ ගැන නම් මගෙන් අහන්න එපා කිව්වා. ඇයි ඒ කියලා ඇහුවා. ඒ පවුලේ හිටියේ එකම එක තරුණයයි. ඒ තරුණයා මීට සෑහෙන කාලයකට පෙර මහණ වුණා. දැන් මේ සිටු පවුල ඉස්සරහට ගෙනියන්න කෙනෙක් නැහැ. සිටුතුමාගේ ඉඩකඩම් වැඩ කරන්න දීපු අය ඒව දෙන්නේ නැතුව තියාගත්තා. සිටුතුමාට සහ සිටු දේවියට ඉන්න හිටින්න තියෙන තැන පවා අහිමි වුණා. රන් තැටියේ වළඳපු සිටුතුමයි සිටු දේවියයි දැන් වළන් කබල් දෙකක් අරගෙන සිඟමනේ යනවා. මේ කරුණු ටික ස්වාමීන් වහන්සේ කියනකොට අනිත් ස්වාමීන් වහන්සේගේ ඇස් දෙකෙන් කඳුළු වැగిරෙන්න වුණා. අනිත් ස්වාමීන් වහන්සේ ඇහුවා ඇයි කියලා. ඒ මගේ දෙමව්පියන් බව කියා සිටියා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ යන්න. ගිහින් මේ දෙමව්පියන් රැක බලා ගන්න කියලා කිව්වා. කොහොමත් මම ඒ ගැන හිතලා ඉවරයි කියලා කිව්වා. මේ ශාසනයෙන් මේ ජීවිතයෙන් පළක් නෑ වගේ. මව්පියනුත් අසරණ වෙලා ඉන්න එකේ මම ඒ ගමන යනවා කියලා පිටත් වුණා. එක පැත්තකට ගියොත් ජේතවනාරාමයට, අනෙක් පැත්තට ගියොතින් සවැත් නුවරට. මාර්ගයේ ඉඳගෙන කල්පනා කළා සිවුරු ඇරලා අම්මයි තාත්තයි පෝෂණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙයිද දන්නේ නැහැ. ආපු එකේ භාග්‍යවතුන් වහන්සේ වැඳලම යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සිට දෙසට ගියා. භාග්‍යවතුන් වහන්සේ දැනගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ අද වඩින බව. භාග්‍යවතුන් වහන්සේ මව්පියන්ගේ ගුණ ඇතුළත් කරලා ධර්ම දේශනා කරන්න සූදානම් වුණා. දේශනේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම අහගෙන හිටියා. පැවිදි වෙලා ඉන්න පුතෙකුට නමුත් Tamanගේ අම්මයි තාත්තයි පිඬුසිඟා වැඩලා හරි ආහාර පාන දීලා පෝෂණය කරන්න වගකීමක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව අහගෙන හිටපු මේ ස්වාමීන් වහන්සේගේ හිසේ මල් ගොන්නක් පිපුණා වගේ දැනුණා. අනේ ශ්‍රමණ ජීවිතයෙන් පිරිහෙන්නයි මම ලෑස්ති වුණේ. ගිලිහෙන්නයි මම ලෑස්ති වුණේ. දැන් මට පැවිද්දෙන් මිදෙන්නේ නැතිවම පුළුවන් මගේ දෙමව්පියන් පෝෂණය කරන්න කියලා හිතුවා. පහුවදා උදේ පිණ්ඩපාතය කරන්න නැතිවම දානි ලැබුණා. දෙමව්පියන්ටත් එක්කම දානය පිළිගත්තා. දානෙත් අරගෙන දෙමව්පියන් බලා පිටත් වුණා. ඒ විට Tamanගේ දෙමව්පියන් දෙන්න කැඳ පිණ්ඩපාතය සඳහා සූදානම් වෙනවා. ස්වාමීන් වහන්සේ එතනට වැඩලා දෙමව්පියන් දෙන්න දිහා බලාගෙන හිටියා. මේක අම්මා දැක්කා. දැකලා කියනවා සිටුතුමනි හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වැඩලා. සිටුතුමා කිව්වා මොකද කියලා අහලා බලන්න කියලා. පිණ්ඩපාතේ වැඩලා වගේ. එහෙමනම් ඉතින් අපි මොනව දෙන්නද ඉස්සරහට වඩින්න කියන්න. ඒකත් ගිහින් ස්වාමීන් වහන්සේට කිව්වා. සිටුතුමනි ඒත් වඩින්නේ නැහැනේ කියලා කිව්වා. එහෙමනම් බලන්න ඔබේ පුතාද කියලා. ළඟට ගිහින් තව ටිකක් බැලුවා. ඒ අම්මා පුතාගේ පය පාමුල වැටිලා අඬනවා. සිටුතුමාට ඒක ඇහිලා සිටුතුමාත් ඇවිත් අඬනවා. දෙමව්පියන්ගේ කඳුළු වලින් ස්වාමීන් වහන්සේගේ දෙපා තෙමිලා. ස්වාමීන් වහන්සේගේ කඳුළු වලින් මව්පියන්ගේ කොන්ද තෙමිලා. තුන් දෙනාම සෑහෙන වෙලාවක් අඬලා මේ පුතා හිත දැඩි කරගෙන ගෙනාපු කැඳ ටික මව්පියන්ට බෙදලා දුන්නා. දවල්ටත් පිණ්ඩපාතේ වැඩලා මව්පියන්ට කෑම ගෙනත් දුන්නා. සමහර දවසට පිණ්ඩපාතේට වඩින විට ලැබුණු පිරිකර ගෙනල්ලා අලුත් ඇඳුම් මහලා අම්මටයි තාත්තටයි අලුත් ඇඳුම් අඳවලා අම්මගේ තාත්තගේ පරණ ඇඳුම් අරගෙන ගිහින් සිවුරු සකසලා ඒව පඬුපොවල ස්වාමීන් වහන්සේ පරිහරණයට ගත්තා. මේ විදියට බොහොම සතුටින් කල් ගත කළා. කාලයක් යන විට මේ ස්වාමීන් වහන්සේට දානි ලැබෙන එක අඩු වුණා. මව්පියන්ට දෙන්නවත් දෙයක් ලැබුණේ නැහැ. මේ ගැන කල්පනා කරලා ස්වාමීන් වහන්සේ කෙට්ටු වුණා. එක දවසක් පිණ්ඩපාතේ වඩින විට ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇහුවා ආයුෂ්මතුනි අසනීපයක්ද? නෑ කිව්වා. ශාසනය ඇතුලේ ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. එහෙම දෙයක් නෑ කිව්වා. පෙර බොහොම පිරුණු ඇඟක් තිබුණු ඔබ මේ තරම් වැහැරුණේ ඇයි කියලා ඇහුවා. පිණ්ඩපාතය කරලා දෙමව්පියන් ජීවත් කරන භික්ෂුවක් මම. මේ කාලේ පිණ්ඩපාතය ලැබෙනවා අඩුයි. ඒ ගැන කල්පනා කරලා තමයි මේ දුර්වල වුණේ කියලා කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බුදුන් වහන්සේට ගිහින් කිව්වා අර භික්ෂුව ශාසනයේ නමට හම්බ වෙන සිව්පසය ගිහියන්ට ගිහින් දෙනවා කියලා. බුදුන් වහන්සේ පණිවිඩයක් යව උන්වහන්සේට වඩින්න කියලා. භාග්‍යවතුන් වහන්සේ ධර්මශාලාවේ වැඩ සිටිනවා. මේ භික්ෂුන් වහන්සේ ධර්මශාලාවේ පසකින් ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණ මේ කියන කතාව ඇත්තද කියලා. එහෙමයි ස්වාමීනි කිව්වා. ශාසනය වෙනුවෙන් හම්බ වෙන සිවුරු පිරිකර ඔබ ගෙනihin දෙන්නේ කවර පිරිසකටද කියලා ඇහුවා. ස්වාමීනි මට මේ මනුස්ස ජීවිතය ලැබලා දුන්න අම්මටයි තාත්තටයි තමයි මම මේ සලකන්නේ කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ කතාව දන්නේ නැද්ද? දන්නවා. නමුත් වටේට බලාගෙන ඉන්න පිරිසට දැනගන්නයි භාග්‍යවතුන් වහන්සේ එසේ විමසුවේ. හැමෝම බලාගෙන ඉන්නේ අම්මයි තාත්තයි නමුත් ගිහි අයට සලකන විට භාග්‍යවතුන් වහන්සේ මොනව කියයිද කියලා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය එකතු කරලා තුන්වරක් සාදුකාර දුන්නා. ඔබ පෙර මම ගිය මග යන කෙනෙක්. මමත් පෙර ඔහුමයි කියලා භාග්‍යවතුන් වහන්සේ අතීත කතා ලෙස සාමජාතකයේම දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපට කවදාවත් මව්පියන්ට තියෙන ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා. මේ මුළු පොළොව තලයම සත්‍රුවන් වලින් පුරවලා අම්මයි තාත්තයි ඒ මත ඉඳවලා මේ පොළොව තලයම වහලා තියෙන සත්‍රුවන් ඔය දෙන්නටයි මට ජීවිතය දුන්න ණය ගෙවෙනවා නේද කියලා ඇහුවොත් ඒ ණය ගෙවන්න බෑ කිව්වා. තවත් උදාහරණයක් කිව්වොත්
එක දරුවෙක් අම්මයි තාත්තයි දෙවුර තලයේ තියාගෙන අවුරුදු 100ක් පෝෂණය කළත් අවුරුදු 100කට පස්සේ බිමින් තිබ්බම ඒ දරුවා දෙමව්පියන්ට සැලකුවා මදි කියලාලු බුද්ධ දේශනාවේ තියෙන්නේ. එහෙමනම් මේ සැලකීම ඉවර කරන්න බැරි එකක්. අම්මයි තාත්තයි අපිව මැස්සෙකුටවත් මදුරුවෙකුටවත් කෝන්දුරුවෙකුටවත් වහන දෙන්නේ නැතිව හදලා වඩලා පෝෂණය කරලා අද මේ දක්වා අපිව ගෙනල්ලා තියෙනවා. අම්මගේ කොහේ හරි තැනකින් කැපුණොතින් ගලන්නේ ලේ. පියයුර කැපුණත් ගලන්නේ ලේ. හැබැයි අපි පොඩි කාලේ අපිට අම්මා පෙව්වේ කිරි. ලේ සුවඳද ලේ වලින් එන්නේ පිලි ගඳක්. පොඩි ළමේ කිරි බීලා ඉවර වුණාම අපි වඩා ගත්තොත් ඒ දරුවගෙන් එන්නේ කිරි සුවඳ. කොයිතරම් පරිවර්තනයක්ද? අම්මා කෙනෙක්ට ඒ වගේ පරිවර්තනයක් කරන්න කොයිතරම් සෙනෙහසක් තියෙන්න ඕනේද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ දියුණු කරලා තමයි බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබන්නේ. මව්පියන් තුලත් සතර බ්‍රහ්ම විහරණ පවතිනවා. ඒ වගේම මව්පියන් මහා බ්‍රහ්මයාට උපමා කරාලු. යම් දරුවෙක්ට මව්පියන් තුල ශ්‍රද්ධාව ඇති කරවන්න පුළුවන් නම්, මව්පියන් සීලවන්ත කරවන්න පුළුවන් නම්, සීලයේ පිහිටවන්න පුළුවන් නම්, බණ අහන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන් නම්, දෙමව්පියන්ට දන් පින්කම් කරන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන් නම්, පිනට යොමු කරන්න පුළුවන් නම්, ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාව හදලා දෙනවා නම්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ දරුවා ඒකාන්තයෙන්ම Tamanගේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කළ කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ වගේම දෙමව්පියන්ට සැලකීම උතුම් මංගල කාරණාවක් බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සාදු සාදු පහන පුදමු අපලෝතුරු බුදුරජුන්ට සඳුගේ අපල දුරු කෙරෙන්ට ඕවාදොස ඉවතයන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට අංගහරු දොස් නැසී යන්න නිරෝගී සම්පත් ලැබෙන්න සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට බුද්ධගේ අපල සුන් කෙරෙන්ට යන ගමනේදී සෙතක් වෙන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට ගුරුගේ දෝෂ මඟ හැරෙන්ට කිසිම අනතුරක් නොවෙන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට සිකුරු අපල ඉවතයන්ට අටුකොටු සරුවට වැඩෙන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට සෙනසුරු අපලෙන් මිදෙන්ට ඉගෙනුම හරියට කෙරෙන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට රාහු අපල මඟ හැරෙන්ට නවග්‍රහ දොස් පාවයන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට හේතුගේ අපලය නොවන්ට සාමය සමගිය රැඳෙන්ට සාදු සාදු පාන පොදමු අපලෝතුරු බුදුරජුන්ට දසමස් තරා ලොව සිරිතයි
කෙනා දෙන හරිතයි අම්මා මගේ ජීවනයේ මා පිරිතයි දරුවන්ගේ ලොවට දුන් ජීවන එළියයි හදවත බොපතකි නද දින සිලි මහ කරුණාව බුදු කෙනෙකුගේ ගඳ කිලියයි අම්මා පිරිත පියතුම පෝජා වලියයි සාදු සාදු සාදු